සුබ දවසක් යාළුවනේ. ඔන්න දැන් සිංහල අලුත් අවුරුද්ද ළඟම ඇවිල්ලා තියෙන්නේ. මයිකන් YouTube channel එකේ ඉතින් අපි හිතුවා කැවිලි මේසෙට නැතුණු බැරි ලොකු පොඩි කවුරුත් කන්න කැමති කොකිස් හදන විදිහ ඔයාලට පෙන්නන්න. කොකිස් හදන්න මම අද අරගත්තේ තෙත හාල් පිටි ග්‍රෑම් 250ක්. මුලින්ම මේක මෙන්න මේ වගේ භාජනයට එකතු කරලා ඊට පස්සේ ලුණු කුඩු තේ හැන්දකුයි කහ කුඩු තේ හැඳි භාගකුයි එකතු කරලා මෙන්න මේ විදිහට කලවම් කරගන්නවා. මේකට මම ගත්තා පොල් කිරි කෝප්ප දෙකක්. පොල් කිරි කෝප්ප දෙකම එකපාර මේකට එකතු කරගන්නේ නැහැ. ටික ටික එකතු කරගෙන තමයි අපි පදම හදාගන්න ඕන. කොකිස් එක තවත් රස ගන්නවන්න ගොඩක් අය මේකට සූදුරු එතකොට කරපිංච පොඩියට කපලා එහෙම නැත්නම් මිරිස් කෑලි ඒ වගේ එකතු කරගන්නවා. ඒ වුණාට මම අද එකතු කරගත්තේ වැනිලා තේ හැඳි භාගයක්. ඔයාලට කැමති විදිහට මේකේ රස හදාගන්න පුළුවන්. ඔන්න දැන් අපේ පදම ගානට ඇවිල්ලා තියෙන්නේ. කොකිස් ටික හදාගන්න කලින් කොකිස් අච්චුව මෙන්න මේ වගේ තාච්චියට දාලා කොකිස් අච්චුව වැහෙන ප්‍රමාණයටම තෙල් ටික දාලා රත් කරගන්න ඕනේ. කොකිස් අච්චුව මේ විදිහට රත් කරගත්තට පස්සේ බැටර් එකට මෙන්න මේ විදිහට කොකිස් අච්චුව බස්ස ගන්න ඕනේ. සම්පූර්ණම වැහෙන ප්‍රමාණයටම ගන්න යන්න එපා. මෙන්න මේ ප්‍රමාණයට දාගෙන පොඩ්ඩක් ගසලා ඊට පස්සේ අපි රත් වෙච්ච තෙල් එකට මේක දාගන්න ඕන. හොඳට මතක තියාගන්න ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගෙන නෙමෙයි අපි මේ වැඩේ කරන්නේ. ගොඩාක් අඩුවෙන් තමයි තියාගන්න ඕන. මේ කොකිස් අච්චුව නන් ස්ටික් එකක් නිසා මේක දාපු ගමන්ම ඉක්මනටම ගැලවෙනවා. ඒ වුණාට එහෙම ගලව ගන්න එපා. එතකොට මේකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි කොකිස් අච්චුව තාච්චියේ අඩියටම ගෑවෙන විදිහට තියාගන්න එපා. එතකොට මේ යට අඩියට ගෑවෙන කොටසේ හැඩය වෙනස් වෙන්න බලනවා. කොකිස් එක මේ විදිහට ගලව ගත්තට පස්සේ මේ කොකිස් එක සම්පූර්ණයෙන්ම විනාඩියක් විතර බැදුනම ඇති. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරවලා අපි මේක ලිපෙන් බා ගන්නවා. හැම වෙලාවෙම අලුත් කොකිස් එකක් හදන්න කලින් අච්චුව මේ විදිහට පොඩ්ඩක් රත් කරගෙන තමයි අපි බැටර් එකට මේක බස්ස ගන්න ඕනේ. කොකිස් අච්චුව රත් නොවී තිබුණොත් මෙන්න මේ විදිහට බැටර් එක හයි වෙන්නේ නැහැ කොකිස් අච්චුවට. කොකිස් අච්චුව ඕනාට වඩා රත් වුණොත් බැටර් එක මෙන්න මේ වගේ තැම්බිලා ඉක්මනින්ම වැක්කිරෙනවා. දැන් මේ වීඩියෝ එක බලලා ඔයාලට තේරෙනවා ඇති හරියටම කොකිස් එක අපි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේම
මයිකෑම් YouTube channel එක subscribe කරලා like එකක් comment එකක් දාලා අපිට support එකක් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්. අලුත් recipe එකකින් හම්බ වෙමු.